ලංකාවේ දියවැඩියා රෝගීන් සඳහා ප්‍රථම සායනිකව ඔප්පු කරන ලද නවතම ටැබ්ලටයක් පසුගියදා හඳුන්වා දෙනු ලැබුවා. ගැමා ඉන්ටර්ෆාම් සමාගම විසින් දේශීය දියවැඩියා සත්කාරයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙම නවතම ටැබ්ලටය හඳුන්වා දුන්නා. අපේ ආයතනය මම ඉස්සෙල්ලා කිව්වා වගේම 100% ශ්‍රී ලාංකික ආයතනයක්. ඒ වගේම මේ මොලිකියුල් එක type 2 diabetics වලට prescribe කරන drug එකක්. එතකොට මේ bioequivalence කියන්නේ ශ්‍රී ලංකාවේ ජනතාව නිරෝගී ජනතාව වයස 18 සිට 55 දක්වා තෝරගෙන අපි ස්පිරිතාලයක මේගොල්ලෝ තියාගෙන අපි මේ product ඒ කියන්නේ innovative product එක පළවෙනි මේ මොලිකියුල් එකයි අපේ එකයි කම්පෙයාර් කරලා බලමු. සංසන්දනය කිරීමක් කරනවා. ඒ සංසන්දනය කිරීමේදී ඒ සෙක්ස් ගෲප්ස් දෙකකට බෙදලා ඒ ඉනෝවේටිව් ප්‍රොඩක්ට් එකයි අපේ ප්‍රොඩක්ට් එකයි ඒ ගෲප්ස් දෙකට වෙනම දෙනවා. ඊට පස්සේ රිසල්ට්ස් අරගෙන ආපහු අනිත් පැත්තට ඉනෝවේටිව් ප්‍රොඩක්ට් එක ගත්ත කට්ටියට අපේ ප්‍රොඩක්ට් එක දීලා අපේ ප්‍රොඩක්ට් එක ගත්තට ඉනෝවේටිව් ප්‍රොඩක්ට් එක දීලා කම්පැරිසන් එකක් කරලා ගත්ත ස්ටඩීස් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මේකේ විශේෂත්වය තියෙන්නේ මේ මොලිකියුල් එක පළවෙනි වරට ශ්‍රී ලංකාවේ ඉනෝවේටිව් ප්‍රොඩක්ට් එකක් එක්ක බයෝඉක්වලන්සි කරපු ප්‍රොඩක්ට් එක. ඉතින් මේක මම ඉස්සෙල්ලා කිව්වා වගේම ඉනෝවේටිව් ප්‍රොඩක්ට් එක මේ ලංකාවේ තියෙනවා. ඒක රුපියල් 70 ගාණක් වෙනවා. අපේ ප්‍රොඩක්ට් එක රුපියල් 30ක් වගේ ප්‍රමාණයක් තමයි වෙන්නේ. ඉතින් විශේෂත්වය කියන්නේ මේ ප්‍රොඩක්ට් එක අපි තව රටවල් 3කට ෆිලිපීන්ස්, වියට්නාම්, කැම්බෝඩියා, ඒ වගේම මියන්මාර් වගේ රටවල් වලටත් අපි රෙජිස්ටර් කරගෙන යනවා. ජාත්‍යන්තර කාන්තා දිනයේදී ඩීවා සන්නාමය ඩීවා දෑතට දෙරියක් ව්‍යවසායිකාවන්ට ලෝකේම විවර කරයි. ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර කාංශයේ ප්‍රමුඛයා වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්හි සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන ඩීවා ජාත්‍යන්තර කාන්තා දිනයට සමකාමීව ඩීවා දෑතට දෙරියක් ව්‍යවසායිකවන් සඳහා ඔන්ලයින් වෙළඳපොළක් දියත් කිරීම පසුගියදා සිදු කරනු ලැබුවා. දීවා දෑතර දිරියක් ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන කියලා කියන්නේ දීවා සන්නාමයේ සන්නාම අරමුණේ එක් කොටසක්. ඉතින් මෙම දීවා දෑතර දිරියක් වැඩසටහන අපි පළාත් 6ක් ආවරණය කරලා තියෙනවා. වයඹ, ඌව, උතුරු මැද, උතුර, දකුණු සහ මධ්‍යම පළාත් අපි ආවරණය කරලා තියෙනවා. පළාත් 6ක් ආවරණය කරලා ව්‍යවසායිකාවන් 400කට අධික ප්‍රමාණයක් අපි සවිබල ගන්නලා තියෙනවා මෙම දීවා දෑතර දිරියක් වැඩසටහනින්. ඊට අමතරව මෙම වැඩසටහනට සම්බන්ධ වෙන ව්‍යවසායිකාවන් ඇගයීමකට ලක් කරලා ඒ අතුරින් ව්‍යවසායිකාවන් 20 දෙනෙකුට අධික ප්‍රමාණයකට මූල්‍යමය සහයෝගය අපි ලබා දීලා තියෙනවා. ඉතින් මෙම වැඩසටහන අපි 2022 සිට තමයි කරගෙන එන්නේ. ඉතින් එතනින් එහාට ගිහිල්ලා අලුත් පියවරක් ඉදිරියට තියන්න අපි දීවා සන්නාමයේ විදිහට හිතුවා. ඉතින් අපි කල්පනා කරා කොහොමද මෙම ව්‍යවසායිකාවන්ව ලෝකයටම විවර කරන්න කියලා. එතනදී තමයි අපි සම්බන්ධ වුණේ දරාස ආයතනයත් සමග අත්වැල් බැඳගෙන ඔන්ලයින් වෙළඳපළක් අපි නිර්මාණය කරා. දීවා දෑතර දිරියක් ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහනට සම්බන්ධ වෙච්ච ව්‍යවසායිකාවන්ට. ඉතින් එතනින් ව්‍යවසායිකාවන් කීප දෙනෙක්ම අද බොහොම හොඳ ස්ථානවල ඉන්නවා. මුළු ලංකාව වටේටම අමතරව ජපානයට එහෙම නැත්නම් ජාත්‍යන්තරයටත් ඕඩර්ස් කරන්න මෙම ව්‍යවසායිකාවන්ට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් දීවා සන්නාමයේ විදිහට දීවා දෑතර දිරියක් ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන ඇවිත් තියෙන ගමන් මඟ ගැන අපි බෙහෙවින්ම සතුටු වෙනවා. ඒ වගේම මෙම ව්‍යවසායිකාවන්ගේ ලබා ඇති ප්‍රගතිය ගැන අපි බෙහෙවින්ම සතුටු වෙනවා. සකුරා පවර් සොලියුෂන් පුද්ගලික සමාගම සහ ජපානයේ ලීප්ටන් සෝලා අතර පසුගියදා ගිවිසුමකට එළඹුණා. ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති අනාගතය ඉදිරියට ගෙන යාම සඳහා වූ සුවිශේෂී පියවරක් ලෙස මෙය හැඳින්විය හැකියි. ජපානයේ ලිප්ටන් සෝලා කියන බ්‍රෑන්ඩ් එක
අපිට එක්ස්කලූසිව් ඒජන්ට් විදිහට එක්ස්ක්ලූසිව් ඩිස්ට්‍රිබියුටර් විදිහට සහුර පවර් සොලියුෂන් ආයතනය අද දින අපිට ඒ එක්ස්ක්ලූසිවිටි එක බාර දුන්නා. ඉතින් අපිට ලංකාව විදිහට ලොකු සතුටුයි. ජපන් බ්‍රෑන්ඩ් එකක් ලංකාවේ ඒ ව්‍යාප්ත කරන්න ලැබීම ගැන. ඉතින් ලංකාව අපි අවුරුදු 4-5කට ඉස්සෙල්ලා තමයි අපේ සහුර පවර් සොලියුෂන් ආයතනය පටන් ගත්තේ. අපි දැන්ට 10 මෙගාවොට් 10කට වඩා වහල මත සවිකරන සූර්ය පද්ධති අපි සවි කරලා තියෙනවා. කියන්න සතුටුයි. තාම අපිට එකම කම්ප්ලේන් එකක්වත් නැහැ. අපේ කස්ටමර්ස්ලා හරිම සතුටින් බාරගත්තා. ඒ කියන්නේ අපිට ගොඩක් විශ්වාසයක් තියෙනවා අපි ගේන පැනල් එක පිළිබඳ සහ ඒ පැනල් එකේ ක්වොලිටි එක පිළිබඳ. ලීප්ටන් කියන්නේ ලෝකේ ටියර් 1 වල තියෙන ටියර් 1 සෙග්මන්ට් එකේ තියෙන එකම ජපනීස් බ්‍රෑන්ඩ් එක. එකම ජපනිස් බ්‍රෑන්ඩ් එක අපි කෙලින්ම ඒ මැනුෆැක්චරර් එක්කමයි ඩීල් කරන්නේ. ඒක අපි ඒකෙන්ද අපි ක්ලාස් A පැනල් එක විතරයි අපි ඉම්පෝට් කරන්නේ. මෙරට වෙළඳපොළට අලුතෙන්ම නිකුත් වූ ත්‍රිරෝද රථය ඩේවිඩ් පිරිස් මෝටර් සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී එළිදක්වනු ලැබුවා. මෙම ත්‍රිරෝද රථය සතු ප්‍රධාන අංග කිහිපයක් ලෙසට නවතම එන්ජිම, වැඩි ඉන්ධන කාර්යක්ෂමතාවයක් සහිත නවීන තාක්ෂණය, වායු විමෝචනය අවම කිරීම, නවීන මීටර් පද්ධතිය සහ තවත් අංග රාශියක් පෙන්වා දිය හැකියි. බජාජ් RE ත්‍රිරෝද රථය නව මූණුවරකින් නැවත වතාවක් ලංකාවට හඳුන්වා දුන්නා. බජාජ් ත්‍රිරෝද රථ කියන්නේ ලංකාවට අලුත් දෙයක් නෙවෙයි. මම හිතනවා මේ වෙනකොට අපි ලක්ෂ 9කටත් වඩා වාහන සංඛ්‍යාවක් ලංකාවේ තුර දාවෙන වෙනවා. මේ වාහනේ අපි සියලුම දුප්පත් ජනතාව වෙනුවෙන් පොසිෂන් කරපු වාහනයක්. ඒ කියන්නේ හේතුව තමයි මේ වාහනය ඇත්තට වශයෙන්ම ආයෝජනයක්. අපි වාහනය ලබා දුන්න දවසේ ඉඳලා මම හිතනවා පරිභෝගිකට යම්කිසි ඉබේමක් කරන්න පුළුවන්. මම හිතනවා වෙන ඕන වාහනයක් ගත්තොත් ඒක අද ලංකාවේ අමාරු තත්ත්වයක තියෙන්නේ. නමුත් මේ ත්‍රිරෝද රථය මම හිතනවා පෙට්‍රල් අතින්ද ඒ වගේම කිලෝමීටරයක් දුවන ගාන අතින්ද ඊටාම පෙට්‍රල් අතින් ඊටාම සුපිරිවත් ඒ වගේම වියදම අතින් ඊටාම අඩු ගානක පවතිනවා. මම හිතනවා මේ අද හඳුන්වා දුන්න ත්‍රිරෝද රථය මම හිතනවා ලංකාවේ ජනතාවට මහත් සේවයක් කරයි කියලා. එමෙන්ම මෙම ත්‍රිරෝද රථය ගත්තොත් එහෙම මම හිතනවා මූල්‍ය ආයතනවල විශේෂ අවධානයට ලක් වෙලා තියෙනවා. මේ ආයතන ගොඩක් වෙලාවට මූල්‍ය ලබා දුන්නාම මම හිතනවා මේ ආයෝජනයක් නිසා පරිභෝගිකයන් ඉබේම කරන නිසා ඒ තුලින් එය ඔවුන්ගේ වාරික පවා ගෙවීමට වෙනවා. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණය හා විද්‍යුත් උපකරණ නිෂ්පාදන කර්මාන්තය තුළ ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කරමින් මෙරට ප්‍රථම සහ එකම දේශීය පරිගණක නිෂ්පාදකයා වන EV සමාගම දේශීව නිෂ්පාදනය කළ ලැප්ටොප් පරිගණක තොගයක් ප්‍රථම වරට සිම්බාබ්වේට සාර්ථකව අපනයනය කළා. මේ ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඓතිහාසික සන්ධිස්ථානයක් වනවා.